බුදුරජාණන් වහන්සේ වදාලා එක සිටු කුමාරයෙක් පුරුදු වෙලා හිටියා ගණිකාවක් ළඟට යන්න. ඇබ්බැහි වෙලා. එතකොට එයා හැමදාම කහවණු 1000ක් එයාට දෙනවා. එක දවසක්වත් එයා නැතුව ඉන්න බෑ. සමහර වෙලාවට අද කාලේ ෆෝන් වලට ඇබ්බැහි වුණා වගේ. ඊට පස්සේ දවසක් රාජ්‍ය සේවයට ගිහිල්ලා එනකොට පරක්කු වුණා. තමන්ගේ සිටු මාලිගාවට ගිහලා කාවණු 10 අරගෙන එන්න වෙලාව නැහැ. දැන් අවුරුදු ගාණක් අර විසංගන ළඟට යනවනේ. ඒ නිසා හෙට දෙන්න පුළුවන් කියලා කෙලින්ම ගියා විසංගන ගාවට. එයා නැතු ඉන්න බෑ. ඊට පස්සේ සොඳුරි කියාගෙන ඇතුල් වෙනකොටම හැමදාම ගිය ගමන්ම කහවණු පොදේ එයාගේ අතේ තියලා තමයි ඇතුළට යන්නේ. අද සොඳුරි කියාගෙන ගියා කහවණු පොදිය තිබ්බේ නැහැ. ඊට පස්සේ කිව්වා කෝ කහවණු කියලා. ඊට පස්සේ කිව්වා මං අද පරක්කු වුණානේ. ඒ නිසා යාවේ හෙට දෙන්නම් කියලා. එතකොට මේ ගණිකාව කල්පනා කළා මේක පුරුද්දට ගියොත් හැමදාම හෙට කියලා. ඒ නිසා මේක අදම කඩා ගන්න ඕන කියලා කිව්ව මේ හෝ හෙට කතා බෑ. අදෝල. ඊට පස්සේ කිව්වා හරි ඔච්චර කේන්ති ගන්න ඕනේ නෑනේ. අද එක ඩබල් කරලා හෙට දෙන්නම්. හෙට වෙනම 2000ක් දෙන්නම්. හෙට එකයි 3000. බෑ කහවණු ඕනම. අනේ නෑ කිව්වා. එහෙම හරියන්නේ නෑ මේ කහවණු දෙනවා නම් එන්න නැත්නම් යන්න කිව්වා. ඊට පස්සේ කිව්වා අද විතරනේ මේ මං අවුරුදු කීයක් ඔයා ළඟට එනවද? මං කවදාවත් විශ්වාසය කඩ කරලා තියෙනවද? මං ඔයාට බොරු පොරොන්දු දීලා තියෙනවද? මේ ඔය කතා ඔය බන මට ඕනේ නෑ. ඒයි කෙල්ලනේ මෙහෙවරෙල්ල මේකගේ බෙල්ලෙන් ඇදලා ගහලා පන්න පියවුවා. අවුරුදු ගාණක් දවසට කහවණු 1000 ගානේ දීලා කෙල්ල ළකට යන්න තරම් කාමයට ඇබ්බැහි වුණ පුරුෂයෙක්. අර කෙල්ල ටික බිල්ලින් ඇදලා තල්ලු කරලා දානකොටම චි කියලා හිතුණා. එතකොට තමයි පිරිමිකම මතක් වුණේ. මම මේ කාමයට තියෙන ආසාව නිසා නේද මෙච්චර දීන තත්වයකට ගෑනු ඇදලා දාන තැනකට මං වැටුනේ. මේ ජීවිතේ මට ඕනේ මේ ජීවිතේ